Hi guys, welcome back to Tharuwa Tech Show. හරි ඉතින් අද මම ගෙන තියෙන්නේ මොඩ් කීබෝඩ් එකක් හරි VPN එකක් හරි ගන්නන්න නෙමෙයි. අද ගෙන තියෙන්නේ සුපිරි WhatsApp මොඩ් එකක් ගැන. අපි ඉතින් වීඩියෝ එකකින් කතා කරමු මොඩ් WhatsApp එක ගැන. මම ආරාධනා කරනවා මගේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා. ඒ කියලා දන්නවනම් මම කියනවා මේ වීඩියෝ එකෙන් මම මොඩ් WhatsApp එක ගැන ඔක්කොම ටික ඒ කියන්නේ මේකේ තියෙන වැඩ කැලේ ඔක්කොම ටික කියලා දෙනවා. ඒ වගේම තව මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා subscribe කරලා රතු පාට bell icon එක click කරලා තියාන්න ඔයාලා ළඟටම ගෙන ගන්න පුළුවන් මගේ වීඩියෝ සෙට් එක. හරි එහෙනම් මේ වීඩියෝ එකට යන් අපි. මේ තමයි මගේ Tharuwa V7 WhatsApp mod එක. අපි ඉතින් වීඩියෝ එකට open වෙනත් එක මේ වගේ ෆොටෝ එකක් බාන්න පුළුවන්. හරි ඉතින් ලස්සනට තියෙන WhatsApp mod එක. උඩින්ම තියෙනවා FM WhatsApp කියලා. මේක FM WhatsApp base එක තමයි ගහලා තියෙන්නේ. රෝස පාට හුරුවට තමයි WhatsApp එක ගහලා තියෙන්නේ. ඇසරත් ප්‍රියයි. උඩින්ම තියෙනවා hide chat එක. ඒ කියන්නේ group එකක් හරි chat එකක් හරි hide කරන්න පුළුවන්. මම පෙන්නන්නම් ඒක. මෙතන කැමති ලොක් එකක් දාගන්න. pattern එකක් හරි pin එකක් හරි fingerprint හරි තියාන්න පුළුවන් ඔයාලගේ. මම එක්කෙනෙක්ව hide කරනවා දැන්. එක්කෙනෙක් ඔබානි ඉන්නවා. ඔබානි ඉඳලා ඊට පස්සේ මෙතන හැක් වගේ icon එකක් තියෙනවා. ඒ icon එක ටච් කරනවා. ටච් කරලා ගාත්ත ඔයාලා දාන්න තියෙන ලොග් එක දාන්න ඕනේ. හරි ඉතින් දැන් ඔයාලට පේනව නේද? එයාව අයින් වුණා. දැන් ඉතින් කිසිම කෙනෙක්ට හොයන්න බෑ එයා කොහෙද ඉන්නේ කියලා. ලොග් එක දන්නේ නැත්නම් හොයන්න බෑ. අපි නම් දැන් එයාව හොයාගමු. මෙතෙන් දෙනවා. මෙතෙන් ගිහිල්ලා අපි දාත පින් එක පැටර්න් එක දාගන්නවා. හරි දාතර පස්සේ අපි දැන් ආයෙ පැන් ඔබාන ඉදලා මේක අන්හයිඩ් කරාමු. හරි ඉතින් දැන් අන්හයිඩ් වුණා. ඒ වගේ මේ ආයෙ ඒ වගේම ආවා. අපි ඉතින් ආයෙ මේකෙන් කියලා දෙන්නම් private mode එක. private mode මේකෙන් වෙන්නේ WhatsApp එකේ එන message. ඔයාලට ෆෝන් එකේ තියෙන private mode කියලා icon එක. ඒකෙන් එන්නේ ෆෝන් එකේ තියෙන call message ඔක්කොම ටික block වෙනවා. ඔයාලට දැන් WhatsApp එක විතරක් ඒක on කරන්න ඕන නම් මෙතනින් ගිහලා මේක on කරගන්න. හරි ඉතින් ඒක කිව්වා. මෙතන තියෙනවා dark theme white theme. දැන් ගාලා තියෙන dark theme එක මෙතනින් white theme එක දාගමු අපි. හරි ඉතින් white theme එකට වැටුණා. අපි ඉතින් dark theme එකට දැන් දාගමු. ඒකත් හරි. දැන් මේක පෙන්නන්නම් මම අනිත් වැඩ කැලේ ටික. මෙතනින් ගියාට පස්සේ අපි මෙතනින් යන් මේ තිත්තුනට ගියාට පස්සේ උඩින්ම තියෙනවා Tharuwa V7 කියලා. ඒ තමයි privacy. ඊට පස්සේ තියෙනවා auto reply තියෙනවා. මෙතනින් ගිහලා auto reply දැම්මම ඕන එකකට. ඊට පස්සේ restart Tharuwa V7 එක තියෙනවා. ඒ කියන්නේ WhatsApp එක restart කරන්න පුළුවන්. ඒ කියන්නේ මුලින් දැන් ආයෙ ගන්න පුළුවන්. මේකේ පෙන්නන්නම් මං. ඒක ටච් කරපස්සේ කිලින්ම restart වෙනවා. ඊළඟ තියෙන message number එකකින් එන්නේ ධන 94 ගහලා බිංදුව ගහන්න නැතුව. number එක ගහලා ඕන එකකට message කර හැකි, call කර හැකි number එක save කරන්න නැතුව. ඒකෙන් එන්නේ ඒකයි. ඊළඟ තියෙන new group, new postcard, normal setting වගේ තියෙනවා. හරි Tharuwa WhatsApp V7 මේ උඩ තියෙන එක දැන් මේකෙන් තමයි privacy and security තියෙනවා. ඒකට දැන් හරි උඩින්ම තියෙන last in hide. මේකෙන් එන්නේ last in hide වෙනවා. ඒ කියන්නේ normal WhatsApp එක නම් last in hide වුණාට පස්සේ වෙන්නේ අපේ online ඉන්න වෙලාව එකෙන්ට පෙන්වන්නේ නැහැ. මේකෙන් එන්නේ ඒක නෙමෙයි. මේකෙන් එන්නේ අපිට මේ බටන් එක on කරාට පස්සේ අපි online ආවත් ඒ බටන් එක on කරාගත්ත වෙලාව තමයි පෙන්වන්නේ last in හැටියට. ඊට පස්සේ who can call me තියෙනවා. අපි මේකට යන් everyone දාලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ යාළුවෝ දැන් අපිට call එකක් ගත්තා කියමු. call එක මේ everyone දාලා දෙද්දී අපිට ඕනෙක් රටේ ලෝකේ ඕනෙක් කෙනෙක්ට call එකක් ගත්ත හැකි. my contact දැම්මොත් අපිට කෝල් ගන්න පුළුවන් අපේ යාළුවන්ට විතරයි. nobody දැම්මොත් එක්කෙනාට කෝල් ගන්න බෑ. ඒ කියන්නේ අපි කෝල් ගන්නව නෙමෙයි අපිට කෝල් ගන්නවා. ඒකයි වෙන්නේ. hide view status.
හරි මේකට දැන් මම මේ ටික් එක දාන්න පෙන්නන්නම්. my contact තියෙනවා මෙතන. මෙතන ගියාට පස්සේ hide bluetics hide. ඒ කියන්නේ මේකෙන් ඉන්නේ අපි දැන් යාළුවෙක් අපිට මැසේජ් එකක් දැම්මා. hi කියලා දැම්ම කියමු. අපි දැන් ඒ සීන් කරලා පස්සේ පෙන්නව නේද? ඒ යාළුවට පෙන්නනවා හරි ලකුණු දෙකකින් නිල් පාට හරි ලකුණු දෙකකින් සීන් වුණා කියලා. මේකෙන් ඉන්නේ ඒ නිල් පාට හරි ලකුණු දෙක වැටෙන්නේ නැහැ. අපි මැසේජ් එක මේකට ටික් එක දාන ඕකේ දුන්නාට පස්සේ මැසේජ් එක සීන් කරත් නිල් පාට හරි ලකුණු දෙක වැටෙන්නේ නැහැ යාළුවාට. ඊට පස්සේ hide second ticks. මේකෙන් ඉන්නේ අපිට මැසේජ් එක දාද්දි දැන් අපි ඔන්ලයින් හිටියා නම් හරි ලකුණු දෙක වැටෙනවා. මේකෙන් ඉන්නේ හරි ලකුණු දෙක වැටෙන්නේ නැති වෙනවා. ඒකයි එකෙන් ඉන්නේ hide typing. මේකෙන් ඉන්නේ අපි ටයිප් කරද්දි උඩින් පෙන්නනවානේ ටයිපින් කියලා. මේකෙන් ඉන්නේ ටයිපින් කියලා පෙන්න එක පෙන්වන්න නැති කරනවා. ඔයාලට කැමති එකට ටික් එක දාලා ඕකේ දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මේක ක්‍රියාත්මක වෙනවා. ගෲප් වලත් එහෙමයි. ගෲප් වලත් මේ විදිහටමයි තියෙන්නේ. WhatsApp log. මේ ටික් එක දාගෙන පැඩ් එකක් හරි පින් එකක් හරි දාත. ඒ කියන්නේ WhatsApp එකේ ලොක් එකක් දාන්න පුළුවන් ඔයාලට. පැටර්න් එක මම දාන්නවා change pattern ගිහිල්ලා ලොක් එකක් දාමු. හරි ලොක් එකක් දාන්න ඉවරයි. දැන් මම පෙන්නන්න WhatsApp එකේ යනවත් එක ලොක් එක. හරි ඉතින් ලොක් එකක් කරනවා. ඔයාලට කැමති fingerprint හරි තියන්න පුළුවන් ඕනනම්. හරි ඉතින් ලොක් එකක් මම ඇදියා. මම ඒක ඔෆ් කරා ගන්නවා. privacy and security ගැන අපි කතා කරලා ඉවරයි. තාරුවා Teams වලට යන් download Teams වලට යන්. හරි මේකෙන් එන්නේ අපි messenger වල message කරන style එක. ඒ කියන්නේ message එන්නේ style එක. ඒ ඔක්කොම ටික අපි messenger විදියට හදාගත්ත හැකි WhatsApp එක ඕන. මේකෙන් එන්නේ ඒකයි. මේක කැමති එකක් ඔයා install කරන්න බලලා ලස්සන ඒවා තියෙනවා. පේනව නේද ලස්සන ඒවා තියෙනවා. universal yang colors yang background මෙතනින් ගිහලා නැහැ. මේ ටිකේ තියෙනවනේ. මේ ටිකෙන් කැමති colors එකක් ඔයාලට වෙනස් කරන්න පුළුවන් වෙනවා. background ගිහිල්ලා photos yang මේකෙන් එන්නේ මෙතන මෙහෙමයි. මේ පේනව නේද මේ ලස්සන ෆොටෝ එකක් තියෙනවා මෙතන. මේ ෆොටෝ එක ඔයාලට මාරු කරන්න පුළුවන්. WhatsApp එකේ එනවත් එක්කම ෆොටෝ එකක් නැතුව එන්නේ. මම දැන් දාන්න තියෙන ෆොටෝ එක. ඒකයි මේ ෆොටෝ එකේ පෙන්වන්නේ. අපි මෙතන ෆොටෝ එක මාරු කරාමු දැන්. යුනිවර්සල් ගිහිල්ලා කලර්ස් යනවා. බෑග්ග්‍රවුන්ඩ් යනවා. ෆොටෝස් යනවා. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා කැමති ෆොටෝ එකක් තෝරලා සෙට් ඕල් වේබ දැන් තියෙන්නේ. හරි දැන් ෆොටෝ එක වැල්ලා තියෙන්නේ. පේනවා ලස්සන ෆොටෝ එක වැල්ලා තියෙනවා. ඔයාලට කැමති ෆොටෝ එකක් දාන්න පුළුවන් මෙතනින්. අපි දැන් යුනිවර්සල් ගිහිල්ලා ස්ටයිල් වලට ගිහිල්ලා ෆොන්ට් ස්ටයිල් වලට මෙතන මේකට මෙතන ගිහිල්ලා WhatsApp එකේ අකුරු සෙට් එක මාරු කරන්න පුළුවන්. ඔයාලට කැමති අකුරු සෙට් එකක් දාන්න පුළුවන්. මම දාලා තියෙන උඩම අකුරු සෙට් එක. ඒ කියන්නේ WhatsApp එකේ එනම අකුරු සෙට් එක. මම දාන්න දැන් මේක. හරි දැන් යට මේකට යන්න. යට මේකට ගියාට පස්සේ මෙතන තියෙන WhatsApp එකේ එන notification එක. WhatsApp එකේ notification එක ආවට පස්සේ normal WhatsApp එක නම් පෙන්වන්නේ කොළ පාට notification එක. දැන් මේකේ පෙන්වන්නේ එනවත් එක්කම WhatsApp එකේ එනවත් එක්කම සුදු පාට notification එක. ඔයාලට මෙතන කැමති notification එක දාන්න පුළුවන්. මම දාන්න තියෙන්නේ මේක. ඒක ලස්සනයි ඉන්න මම ඒක දාගත්තේ. ඊට පස්සේ මේක WhatsApp icon එක. ඒ කියන්නේ මේ WhatsApp එකේ පෙන්වන්නේ icon එක. ඒ කියන්නේ මේ icon එක කොළ පාටනේ පෙන්වන්නේ. ඔයාලට මේකෙන් කැමති පාටක් කලර් එකක් දාන්න පුළුවන් මෙතනින් ගිහිල්ලා. මම දාගන්න දැන් gold WhatsApp එක. හරියින් දැන් මාරුණා. මම පෙන්නන්නම් දැන් ගිහිල්ලා. හරි දැන් පේනවනේ මාරුලා තියෙනවා. ඒකෙන් ඉන්නේ ඒකයි. මම මේක ගිහලා දැන් වෙනස් කරන්න ඕය. හරි ඉතින් වෙනස් වුණා දැන්. home screen නෑ අපි යුනිවර්සල් එකට ගිහිල්ලා ආයෙත් පෙන්නන්න.
hide media from gallery මෙතෙන් දැන් photos තියෙනවා videos තියෙනවා gift තියෙනවා මම මේ වීඩියෝ එක fast එකේ කරගෙන යන්නේ වීඩියෝ දික්කන හින්දා ඔයාලට ඒක අවුලක් වෙයි නම් මට කමෙන්ට් කරන්න. ඒ කියන්නේ මගේ මේ වීඩියෝ වල තියෙන අඩුපාඩු තියෙනවා නම් ඔක්කොම කමෙන්ට් බොක්ස් එකේ දාලා තියන්න. මම මේ මොන් WhatsApp එකේ link එක දාලා තියනවා description එකේ. ඔයාලා ඒකෙන් ගිහලා ගන්න. මගේ YouTube channel එකේ official group එකේ තියෙනවා. ඒ කියන්නේ WhatsApp group එකේ තියෙනවා. ඒක මම පෙන්නන්නම්. ඒකටත් ඔයාලා කැමති කට්ටිය add වෙන්න. photos videos gift මේකට ටික් දාගත්තට පස්සේ මේකෙන් වෙන්නේ ඔයාලට WhatsApp එකට එන photos videos gift ටික අපි දැන් බැලුවට පස්සේ කෙලින්ම ඒක gallery එකට එනවා. මේකෙන් එන්නේ gallery එක යන්නේ නැති එක. back යමු. back කියලා backup and restore ගියාට පස්සේ WhatsApp එකේ මේකෙන් ගිහලා backup එකක් දාන්න පුළුවන් වෙනවා. හරි. මෙතන setting වලට setting වලට ගියාට පස්සේ තියෙනවා මේක ටික් එක දාන්න තිබ්බොත් normal WhatsApp එකේ යන කෙලින්ම එක සැරේ forward කරන්න පුළුවන් යාළුවෝ 5 දෙනෙක් විතරයි. මේක දැන් මේ ටික් එක දාන්න තිබ්බොත් ඔයාලට යාළුවෝ 250ක් වගේ ගානට send කරන්න පුළුවන් එකපාරම ඕන chat එක. හරි දැන් මෙතන තියෙන්නේ clear WhatsApp logs මේ clear දෙන්න. හරි දැන් මේක වැඩි කරාන්න තියන්න. මේකෙන් වෙන්නේ ෆොටෝ එකේ තියෙන ඒ කියන්නේ ෆොටෝ එක යවද්දී මේ ෆොටෝ එකේ තියෙන quality වැඩි වෙනවා. back යමු. universal ගැන දැන් අපි කතා කරලා ඉවරයි. home screen වලට යන්. ඊයේ header වලට යන්. header වලට ගියාට පස්සේ මෙතන තියෙනවා නේද home UI styles. හරි මෙතෙන් යන්. මෙතන ගියාට පස්සේ මේකෙන් වෙන්නේ chat group status calls මේ උඩින් තියෙන සෙට් එක මේක යටට ගත්තේ. ඒකේ හැඩය වෙනස් කරගත්තේ. ඒකෙන් වෙන්නේ ඒකයි මම පෙන්නන්නම් දැන් ගිහිල්ලා. දැන් දාලා තියෙන මේක මම දා ගන්නවා iOS එක. හරි දැන් පේනව නේද මේ යටට ආවා. ඔයාලට මෙතනින් කැමති එකක් දාන්න පුළුවන්. ඒකේ හැඩය වෙනස් වෙනවා එහෙම වෙන්නේ මේකෙන්. set my name තියෙනවා. ඒ කියන්නේ මෙතන WhatsApp එකේ දාලා තියෙන මේ ටික් එක on කරලා පස්සේ WhatsApp එකේ දාලා තියෙන නම. ඔයාලා දාලා තියෙන නම මෙතෙන් එනවා. මේ උඩට එනවා. මම ඒක පෙන්නන්නම්. හරි දැන් ඒක නත් කතා කරලා ඉවරයි. status තියෙනවා. මේක status වලට යන් අපි දැන්. status වලට ගියාට පස්සේ තියෙනව නේද? 5 minutes status මේකෙන් ඉන්නේ මේකයි. අපි normal WhatsApp එකේ නම් status එක දාද්දි තප්පර 30 කාලයක් තමයි දාන්න පුළුවන් උපරිම. මේ WhatsApp එකේ තියෙන වැදගත්කම තමයි වෙන්නේ මේ ටික් එක on කරලා තියාගත්තොත් status එක තප්පර 30 නෙමෙයි මිනිත්තු 5ක්. මිනිත්තු 5ක් කාලයක් දාන්න පුළුවන් ඔයාලට. හරි ඒක නත් කතා කරා. convocation screen වලට යන්. මෙතන තමයි තියෙන්නේ all virus button ටික. ඒ කියන්නේ spam mode එක කියලා මම කලින් කිව්වා. මේක fighting කරන කොල්ල කිල්ලන්නත් හොඳයි. මේකෙන් වෙන්නේ අපිට spam එක කවර ෆෝන් එකේ හිර වෙන්න ගැහුවා. ඒ වෙලාවට අපි මෙතන කෙලින් බටන් එක on කරගත්තා අපිට ස්පෑම් එක සීන් කරන්න පුළුවන් වෙනවා. නැත්නම් අපිට සීන් කරන්න බෑ WhatsApp එකේ හිර වෙනවා ෆෝන් එක රීසෙට් වෙනවා. ඒ කියන්නේ දරුණු ප්‍රතිඵලය තමයි ෆෝන් එක රීසෙට් වෙනවා. හරි ඉතින් මේව බටන් ටික ඔක්කොම on කරගන්න ස්පෑම් සෙල්ලම් කරන වෙලාවට. මේක මෙතන ගිහිල්ලා බෑග්ග්‍රවුන්ඩ් එකේ කලර් එක මේ කලර් සෙට් එක වෙනස් කරන්න පුළුවන් ඔයාලට. අප්ඩේට් වලට මම අප්ඩේට් එක ගැන කියන්නත් ඕනේ. අප්ඩේට් එක
අප්ඩේට් එක මේකට ආවේ නෑ තව. එන්න දවසක් කියන්න බෑ. ළඟදී දැන් එන්න තියෙයි මම හිතන විදියට. අප්ඩේට් එක ආවොත් අප්ඩේට් එක කඩන හැටි මම මගේ වීඩියෝ එකක් දාලා තියෙනවා මගේ YouTube channel එකේ. ඔයාලා ඉතින් ඒක ගිහලා බලන්න. about එක තියෙනවා. හරි මේකට යන් ඉතින්. මේක ඉතින් normal එක. WhatsApp එකේ එනම එක තමයි දාලා තියෙන්නේ. ඒක ගැන බලන්න දෙයක් නැහැ. හරි ඉතින් මේ privacy ගැන කතා කරලා ඉවරයි. අපි ඉතින් දැන් යන් මේක lock එකක් දාන්න හැටි මම පෙන්නන්නම්. හරි මෙතෙන් දැන් යාළුවෙක් chat එකක් ඇතුළට යනවා. chat එකක් ඇතුළට ගිහිල්ලා මේක ඇතුළට යනවා. ගිහිල්ලා මෙතන තියෙනව නේද? hide name කියන ටික් එක දාගත්තොත් අපි back එකට පෙන්නන්න. දැන් උඩින් පෙන්නවනේ සාමාන්‍ය message කරන වෙලාවට එම දැන් කවුරුත් call එක හරි පොඩි කෙල්ලෙක් හරි අපේ පෞද්ගලික අත්යට message කරනකොට ආවොත් අපිට ඒක හොඳ නැහැ. ඒ හින්දා අපි මේක දාන්න තියාගත්තොත් ඒ නම් පෙන්වන්න තියෙනවා. කවුද කාට message කරන්න කියලා නම් පෙන්වන්න තියෙනවා. ඒකෙන් වෙන්නේ ඒකයි. security එකක් දාත්තයි. ඒ කියන්නේ එක්කෙනෙක් chat එකක් ඇතුළට විතරක් lock එකක් දාන්න පුළුවන් වෙනවා මේකේ. ඒ කියන්නේ WhatsApp එකටම lock 3ක් විතර තියෙනවා. ඕනේ hide chat එක තියෙනවා. WhatsApp එකටම lock එකක් තියෙනවා. chat එකට විතරක් lock එකක් තියෙනවා එහෙම. මම මේ pattern එකක් දාගන්නවා. හරි දැන් pattern එක දාන්න තියෙන්නේ. දැන් මම ආයෙ ගිහලා පෙන්නන්න. හරි යනවත් එක්කම අනිත් කට්ටිය මම එයාලට ගිහලා පෙන්නන්න. මෙයාට කිසිම lock එකක් දෙන්නේ නැහැ. මේකට ඇදි lock එක කරනවා. අපි හිතමු lock එක ඇල්ල තමයි යන්න ඕනේ. lock එක off කරන්න නම් අතන ගිහිල්ලා ආයෙ lock එක ගහන්න ඕනේ. හරි ඒක ගැනත් කියලා දුන්නා. අනික මම මේක තව දෙයක් කියන්න ඕනේ. මේකට boom text එක add කරලා නැහැ. boom text එක add කරලා ඉස්සරලා තමයි boom text එක add කරන්නේ. දැන් අලුතෙන් එන හැම WhatsApp එකේම boom text එක add කරන්නේ නැහැ. ඉස්සර වගේ දැන් ගොඩක් කට්ටිය boom text පාවිච්චි කරන්නේ නැහැ. ලස්සන WhatsApp එක ගහලා තියෙනවා. කිසිම lag එකක් එන්නේ නැහැ. හරි ඉතින් මම අද ඔක්කොම දේවල් වගේ කතා කරා. මගේ කිසි අඩුපාඩුවක් වගේ තියෙනවා නම් comment box එකේ දාන්න. හරි ඉතින් අදටම යනවා.